දිනන්න ඕන දිනන එක හරිද? ආයේ නිකන් ලොවෙත් නැති වෙන්න දෙනවා මං කියන්නේ. අද දෙන්න ඕන වැඩි. ඩබල් පොකට් පුනරුදේ සත්‍ය කතා. මම නීතිඥ මහේෂ් පරාක්‍රම. මේ දවස්වල දේශපාලනයේ උණුසුම. ඒ නිසා මම හිතුවා ඔබත් එක්ක දේශපාලනය ගැන ටිකක් කතා කරන්න. ඇයි දේශපාලන පිටියේ උණුසුම? මැයි 6 වෙනිදා පළාත් පාර්ලිමේන්තු මැතිවරණ. ඒ වගේම මේ දවස්වල දේශපාලන පිටියේ වැඩියෙන්ම කතා වෙන මාතෘකාව මොකක්ද? මට හිතෙන්නේ පාස්කු ප්‍රහාරය. ඇයි පාස්කු ප්‍රහාරය මේ දවස්වල ප්‍රධාන මාතෘකාව බවට පත් වුණා? ඒකට හේතු වෙච්ච කාරණය අපි චුට්ටක් බලලෙමු. අප්‍රේල් 21 වනදාට පෙර පාස්කු දින ප්‍රහාරයේ රහස් එළියට CID සූදානමින් බව ජනපති කියයි. මේ අප්‍රේල් මාසේ 21 වෙනිදාට නැවත පාස්කු ප්‍රහාරයේ දිනය සිහිපත් වෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සාදරමින් තිබෙනවා. අප්‍රේල් මාසේ 21 වෙනිදාට පෙර ඒට වගකීතු සැලකිය යුතු කණ්ඩායමක් නිතරම කරනවා. ජනාධිපතිවරයා මේ ප්‍රකාශයේදී කියනවා මේ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු සැලකිය යුතු පිරිසක් අප්‍රේල් මාසේ 21 වෙනිදාට පෙර අනාවරණය කරන බව. ඒ ප්‍රකාශය ඔහු කරන්නේ පහුගිය මාර්තු මාසේ 31 වෙනිදා. ජනාධිපතිවරයා මේ වගේ ප්‍රකාශයක් හදිසියෙම කරන්න හේතු වෙන කාරණාව මොකක්ද කියලා අපි චුට්ටක් බලමු. එදා කටුවපිටිය දේවස්ථානයේදී අතිගරු ජනාධිපතිතුමා විසින් දෙන ලද පොරොන්දුව ඉෂ්ට කරන්න කටයුතු කරන්න හැකි ඉක්මනින්. එක්කෙනා සමග ඩීල් දාන්න යන්නේ නැතුව සත්‍ය වෙනුවෙන් කටයුතු කරන්න. තව මාසයකින් පමණ අපි මේ පාස්කු ප්‍රහාරයේ 6 වෙනි සංවත්සරය සමරන. ඒ නිසා මේ 6 වෙනි සංවත්සරයට කලින් අපිට මේ පිළිබඳව යුක්තිගරුක සහ සාධාරණ සංඥාවක් ලැබුණොත් රජයෙන් අපි කැමති ඒ ගැන සතුටු වෙන්න. නැත්නම් ඉතින් අපිට සිද්ධ වෙනවා නැවත වරක් පාරට බහින්න. මේ ප්‍රකාශයේදී උන්වහන්සේ කියනවා මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් උන්වහන්සේලා අපේක්ෂා කරේ මේ ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය සාධාරණ ඉෂ්ට කර ගැනීම. හැබැයි ඒකත් ඉෂ්ට වෙන්නේ නැත්නම් අප්‍රේල් 21 වෙනිදාන් පස්සේ පාරට බහින්න වෙනවා. දැන් අපිට පැහැදිලි ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශයක් හදිසියෙම කරන්න හේතු වෙන කාරණය මේ කාදිනල් හිමිපාණන් වහන්සේගේ මේ ප්‍රකාශය කියන්නේ. ජනාධිපතිවරයා මේ ප්‍රකාශයේදී කියනවා මේ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු සැලකිය යුතු පිරිසක් පිළිබඳව අප්‍රේල් 21 වෙනිදාට පෙර අනාවරණය කරනවා. හැබැයි ඒ කියපු ආකාරයට එහෙම දෙයක් උනේ නැහැ. මුළු රටක් එතුමාගේ ප්‍රකාශය දිහා බලාගෙන හිටියා. ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වෙච්ච 274 දෙනාගේ පවුල්වල අය, ඒ වගේම ආබාධිත තත්ත්වයට පත්වෙච්ච පවුල්වල සමාජිකයින් සහ ඒ ප්‍රහාරයෙන් විඳිත භාවයට පත්වෙච්ච සියලුම දෙනාගේ සමීපතමයන් ඥාතීන් ඒ විතරක් නෙවෙයි ලක්ෂ 220ක් වෙන මේ රටේ ජනතාවත් ඒ පිළිබඳව දැඩි උනන්දුවකින් බලාගෙන හිටියා. මාධ්‍ය ආයතන පවා අප්‍රේල් 21 වෙනිදා මේ හෙළිදරව්ව කරනකම් බ්‍රේකින් නිවුස් ගහන්න බලාගෙන හිටියා. හැබැයි දැන් මේ ප්‍රකාශය පුස්සක් බවට පත් වෙනවා. ජනාධිපතිවරයා මේ ප්‍රකාශය පළාත් පාර්ලිමේන්තු මැතිවරණයේ කටළඟ තියාගෙන කරනවා වගේම අපිට ඔබට මතකයි පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයට දවස් කිහිපයකට කලින් ප්‍රසිද්ධ වේදිකාවේ එතුමා කිව්වා තව දවස් දෙක තුනකින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වැදගත් තොරතුරක් එළිදරව් කරනවා. වැදගත් යමක් එළිදරව් කරනවා. හැබැයි පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වුණා. පාස්කු ප්‍රහාරය කියන මාතෘකාව යට ගියා. නැවත වතාවක් මේ වතාවේ මේ පළාත් පාර්ලිමේන්තු මැතිවරණයේ කටළඟ තියාගෙන ඒක මාතෘකාවක් බවට පත් වුණා. මේ ප්‍රහාරය පිළිබඳ සංවාදය මේ වෙනකොට රටේ මොනතරම් උණුසුම් මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවද කියනවනම් පහුගිය 22 වෙනිදා කැබිනට් මාධ්‍ය හමුවත් උණුසුම්. ආණ්ඩුවේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමතිවරයාට මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට දිගින් දිගටම මේ පිළිබඳව ප්‍රශ්න කරද්දී පිළිතුරු දීගත නොහැකිව අසරණ වෙන තත්ත්වයට පත් වෙනවා අපිට දැක ගන්න පුළුවන්. රජය හැල්ලුවට පත් වෙනව නේද? නැත්නම් මේ පොලිස්පතිතුමා ලණුවක් දුන්නද 21 වෙනිදා වෙනකොට අපි අත්අඩංගුවට අරගෙන මේ පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නම් කියලා. දැන් විපක්ෂයේ ඉන්න කලින් ආණ්ඩු කරපු අය පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් ඇයි මෙතරම් කලබල කියන එක තමයි අපි කල්පනා කරමින් ඉන්නේ. පහුගිය අවුරුදු 5මාරෙම සිදු කරලා තිබෙන්නේ විමර්ශන ක්‍රියාවලිය යටපත් කර ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් ඇතුළේ දේශපාලන අධිකාර දරපු උත්සාහයක්. මම හිතන්නේ ඔබතුමා මගේ මිත්‍රාගේ ප්‍රශ්නෙට හරි උත්තරේ දුන්නේ නැහැ. මම හිතන්නේ ඔහු ඇහුවේ ඇත්තටම ඇයි ජනාධිපතිතුමා මේ වගේ ප්‍රකාශයක් කළේ? ඒ වගේම ජනාධිපතිතුමාට පොලිස්පතිවරයා විසින් යම්කිසි ලණුවක් දීලා තිබුණාද කියන කාරණේ තමයි ඇහුවේ. මම හිතන්නේ ඔබතුමා ඒකට හරි උත්තරේ දුන්නේ නැහැ. මහා මොලකරු එක්කෙනායිද කීප දෙනෙක්ද ඒක එළිදරව් කරන්නේ කවද්ද කියන එක අපි අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුවට බාර කරමු. ඒක උසාවියට බාර කරමු. විශේෂයෙන්ම මේ ගැන නිතරම අවධාරණය කරන්නේ ආණ්ඩු ගණනාවකටම කාදිනල් හිමිපාණන් වහන්සේ. උන්වහන්සේ දැන් යෝජනා 7කුත් ඉදිරිපත් කරනවා. ඔතකොට රටක් මේ ගැන කලබලෙන් ඉන්නේ ඇමතිතුමා. ඔබතුමාලාට වගකීම දීලා ආණ්ඩුව දීලා ඔබ ජනාධිපතිතුමා කිව්වහම 21 වෙනිදාට කලින් යම්කිසි තත්වයක් ප්‍රකාශයක් මහා මොලකරු එළියට දානවා කියන තමයි රටම බලන් හිටියේ. ඔබතුමාලා මේ වාර්තාවක් CID එකට බාර දුන්නාම
ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වාර්තාව ජනාධිපති කාර්යාලයේ තිබුණ එක CID එකට පාර දුන්නා 21 වෙනිදා මේ රටක් බලාගෙන හිටපු කාරණේට දුන්නු පිළිතුර සෑහීමකටපත් වෙන්න පුළුවන්. අමතම ඒකටම ඒ කියන්නේ සමහර රාජ්‍ය බලය ලබාගෙන මාස 6ක ඔය කාලයක් ගිහිල්ලත් දැන් පිටු 90ක විතර වාර්තාවක්. ඒකට මෙච්චර කාලයක් එකට මේ ප්‍රමාදනේ CID එකට මේ බාර දෙන්න ප්‍රමාදුනේ කියන එක ගැටලුවක් තියෙනවා. මොකද කියන්නේ ඒක අධ්‍යයනය කරන්නත් සැලකුණු කාලයක් ගත නැහැ. මුල් අවස්ථාවේදීම CID එකට මේ වාර්තා බාර දුන්නේ නැත්තේ. ඔබතුමා පිළිගන්නේ නැද්ද? ඔබතුමාට ඒ කියන්නේ මේ වෙලාවේදී ආණ්ඩුව අසමත් වුණා. 21 වෙනිදා කලින් යම්කිසි දෙයක් කියන්නම් කියලා. නමුත් සැලකිය යුතු යමක් කියාගන්න බැරි වුණා ජනාධිපතිතුමාට. ඒකට හේතුවට නිලධාරීන් වගකීම් යුතුනා ඔබතුමා හෙළිදරව් කරන්න. ජනාධිපතිතුමා නොමගාර නිලධාරීන් ඉන්නවනම් CID එකේ ඉන්නවනම් නැත්නම් මහජන ආරක්ෂා අමාත්‍යාංශය හරි ඉන්නවනම් ඔබතුමා රකින්න එපා ඒගොල්ලන්ව. මේ ආණ්ඩුවට මේක කරන්න බෑ, අරක් කරන්න බෑ, ආර්ථිකය හදන්න බෑ, රාජතාන්ත්‍රික සම්බන්ධකම් නෑ, ආරක්ෂාව කරගෙන යන්න බෑ කියලා ගොඩක් දේශපාලකයෝ අල්ලගෙන සමහර නාලිකා දිගටම කියාගෙන හිටියානේ. හැබැයි රටේ ජනතාව අපි ගැන විශ්වාස කළ ඡන්දය ලබා දීලා ආණ්ඩුවක් හදලා තියෙනවානේ. ඒ ජනවරමනුව අපි කටයුතු කරනවා. ඒ නිසා කවුරුත් කලබල වෙන්න එපා. මේ මාධ්‍ය හමුවේදී මේ මාධ්‍යවේදීන් ප්‍රශ්න කරේ ඔබේ ප්‍රශ්නේ මේ රටේ ජනතාවගේ ප්‍රශ්නේ ඒ ප්‍රශ්න කරේ දිගින් දිගට. ඇයි ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට අවංක උවමනාවක් තිබුණා නම් මේ ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්ති ඉෂ්ට කරන්න ජනාධිපතිවරයා පත් වෙලා මාස 7ක් යනකම් හිටියේ ඇයි කියන ප්‍රශ්නය නීතිඥවරු විදිහට අපිටත් ඕනම කෙනෙක්ගේ හිතේ සාධාරණ ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන්. මාස 7ක කාලය යන්නේ නැතුව මුල් අවස්ථාවේම මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ලබලා දුන්නා නම් ඒ විමර්ශන කණ්ඩායම් වලට ඒ ඔස්සේ විමර්ශන කටයුතු කරලා මීට වඩා වැදගත් දෙයක් මේ වෙද්දි උනත් එලිදරව් කරන්න හැකියාවක් තියෙන බව ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඕම සරල කාරණයක්. දැන් අපි මෙච්චර වෙලා කතා කරේ ජනාධිපතිවරණයෙන් පස්සේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව. අපි පොඩ්ඩක් බලලා ඉමු ජනාධිපතිවරණයට කලින් ජාතික ජනබලවේගයේ නියෝජිතයෝ නායකයෝ මේ ප්‍රහාරය සම්බන්ධයෙන් රටට ජනතාවට කිව්වේ මොන වගේ කාරණාද? ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ විශේෂ විමර්ශන කොමිෂමක් අපි පත් කරනවා. ඒ විමර්ශන කොමිෂමේ නිර්දේශ පදනම් කරගෙන තවදුරටත් අපරාධමය චෝදනා නගන්න ඕන පිරිසවල් ඉන්නවනම් ඒ අයට අපි ඊට අදාළ අපරාධමය චෝදනා ගොනු කරනවා. දැන් මේ ජනාධිපතිවරණයට කලින් වර්තමාන මහජනාරක්ෂක නියෝජ්‍ය ඇමති නීතිඥ සුනිල් වටගල මහත්තයා මොකද්ද කියන්නේ? ඉතා පැහැදිලිව 2024 අප්‍රේල් මාසේ 17 වෙනිදා ජාතික ජනබලවේගයේ නීතිඥයෝ තියපු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැහැදිලිව රටට එතුමා කිව්වේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් පත් කරලා ඒ නිර්දේශ මත තවදුරටත් අපරාධ චෝදනා නගන්න අවශ්‍ය පුද්ගලයෝ ඉන්නවනම් ඒ වඳුරගෙන ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. හැබැයි ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව පත් වෙලා මාස 7කට ආසන්න කාලයක් ගිහිල්ලා තියෙනවා. මේ දක්වා එවැනි කොමිසමක් පත් කරන්න අවශ්‍ය පියවර අරගෙන නැහැ. ඒ විතරක් නෙවෙයි. අපි ඊළඟට බලමු. ජාතික ජනබලවේගයේ නීතිඥ සාමූහිකයේ ප්‍රධාන තැනක ඉන්න ජනාධිපති නීතිඥ උපුල් කුමාර අප්පෙරම මහත්තයා මොන වගේ කතාවක්ද මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරණට පෙර කිව්වේ. මේ සුයිසයිඩ් කරගත්ත කණ්ඩායමේ මොන සුද්ධ කරේ කවුද? උන්ට උඩින් හිටියේ කවුද? මේවා ලියන්න නම් මේක පක්ෂග්‍රාහී නොවි අපක්ෂපාතී විමර්ශනයක් අවශ්‍යයි. ඉතා පැහැදිලිව එතුමා කියන්නේ මේ සම්බන්ධයෙන් යුක්ති ඉෂ්ට කරන්න නම් අපක්ෂපාතී විමර්ශනයක් අවශ්‍යයි. ඒ වගේම මේ මරාගෙන මැරෙන ඒ ක්‍රියාවලිය නිරත වෙච්ච සූසයිඩර්ස් ඒගොල්ලෝ පිළිබඳව විතරක් නෙවෙයි ඒ අයගේ මොළ හේතුවේ කවුද කියන එකත් හොයන්න ඕන. ඒ වගේම මේ ප්‍රහාරයේ උඩින් එන්න අය කවුද යටින් ඉන්න අය කවුද කියලා හොයන්න ඕන. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වර්තමාන මහජනාරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා එහෙම නැත්නම් පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන කාලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහත්මයා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ දීපු සාක්ෂිය ඒ දිනවල මාධ්‍ය මගින් වාර්තා කරා. ඒ කොමිෂන් සභාව වාර්තාව තමයි මේ පහුගියදා ජනාධිපතිතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශන කටයුතු සඳහා ලබලා දීලා තිබේ. සහරන් හෂීම් ප්‍රමුඛ මේ කණ්ඩායමට IS සංවිධානයේ මූල්‍යාධාර හෝ අනුබල ලැබුණා කියලා විමර්ශනවලදී කිසිදු සාක්ෂියක් අනාවරණ වුණේ නැහැ. විමර්ශනවලදී අනාවරණ වුණු බැංකු ගිණුම් 41ක් අත්හිටවනු ලැබුවා. කෙසේ වෙතත් මේ සෑම ගිණුමක්ම ලංකාවේ ගිණුම් බවත් මෙම ප්‍රහාර මාලාවට මූලික වශයෙන්ම මුදල් යොදවා ඇත්තේ ඊබ්‍රහීම් සහෝදරින් යයි රවී සෙනවිරත්න මහතා ජනාධිපති කොමිසමට ප්‍රකාශ කළා. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ රවී සෙනවිරත්න මහත්මයා දෙන සාක්ෂියේදී ඔහු කියලා තියෙනවා මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔවුන්ගේ විමර්ශන අනුව ISIS සංවිධානයේ හෝ වෙනත් ජාත්‍යන්තර සංවිධානයක සහායක් ලැබිච්ච බවක් නිරීක්ෂණය වෙන්නේ නැහැ කියන එක එතුමා කියලා. ඒ විතරක් නෙවෙයි. ඔහු කියනවා මේ ප්‍රහාරය සම්බන්ධයෙන් සම්බන්ධයක් තියෙන ගිණුම් 41ක් අඳුරගෙන තියෙනවා. ඒ වගේම එතුමන්ලගේ විමර්ශන අනුව පේනවා කියලා මේ ප්‍රහාරය සඳහා සම්පූර්ණයෙන්ම මුදල් යොදවලා තියෙන්නේ
ඊබ්‍රහීම් සහෝදරයින් කියන කතාව. ඔබට මතක නම් අපි පොඩ්ඩක් අවධානය යොමු කරමු රංජන් රාමනායක අමාත්‍යවරයයි ශානි අබේසේකර මහත්මයා අතර ඇති වෙලා තිබ්බ ඒ අර කාලයක් රටේ කතා වෙච්ච දුරකථන සංවාද ඒ හඬපට සිද්ධියේදී ඔබට මතක ඇති මේ ශානි අබේසේකර මහත්මයා කියනවා රංජන් රාමනායක මහත්මයා ඇහුවම මේ ඊබ්‍රහීම් සහෝදරයන් පිළිබඳව ඒ මරාගෙන මැරෙන බෝම්බකරුවෝ දෙන්නගේ තාත්තා මේ පිළිබඳව දන්නේ නැද්ද කියලා. ශානි අබේසේකර මහත්මයා කියනවා එක ගෙදර ඉඳගෙන මෙහෙම ගේමක් ළමයි ගහද්දි ඒක දැනගන්න නැතුව ඉන්න පුළුවන් ද තාත්තා කියලා. ඒ නිසා අපි පොඩ්ඩක් ඒ හඬපටියක් බලලා ඉමු. සහරාන් මැරලාද ශානි මහත්මයා? සහරාන් මැරිලා ඒ ටීම් එකේ 8 දෙනා මැරුණා. ඉතුරු අල්ලන්න ඉන්න කට්ටිය තව ඉන්නව 12ක් අල්ලලා. ඔයා කියන්නේ ඉබ්‍රහීම් ලගේ මේ ඉබ්‍රහීමුත් ඉන්නවද වැඩි? දෙමට කොට ගම්බිලි සුල්ලා. ඌ මැරුන්නේ නැහනේ. පපුවා මරලා මැරුන්නේ නැහැ බොරුවන්නේ නේද? ඒ තාත්තා සර් ඌ පපුවා මරලා හැදලා මැරුණා කියලා බොරු නේද? ඉන්නවනේ තාම. බොරුනේ ඔය අපූර්වට ඉන්නේ අදත් මං කතා කරා උත් එක්ක. ඇත්තද? ඌ දන්නවද පුතාලා මෙහෙමයි කියලා? දැනගෙනද නොදැනද ගේම? පුතාලා රැඩිකල් කියලා දන්නව. ගෙදර ඉඳන් ඔය ගේම ගහනකොට තාත්තා කෙනෙකුට තේරෙන්නේ නැත්නම් ඌ එල්ල පොල් බූරුවෙක් වෙන්නවා. දැන් මේ රවී සෙනවිරත්න මහත්මයයි ශානි අබේසේකර මහත්මයයි දීලා තියෙන සාක්ෂි අනුව ඒ කතා වෙන ඊබ්‍රහීම් සහෝදරයෝ කියන්නේ කවුද? අපි ගැන අවධානය යොමු කරන්න ඕනේ. මොකද මේ ඊබ්‍රහීම් සහෝදරයෝ කියන්නේ අර දෙමටගොඩ මහවිලවත්තේ ඒ මරාගෙන මැරෙන පිපිරීම කරපු ගෙදර ඒ තාත්තාගේ පුතාලා දෙන්නේ. ඒ තාත්තා කියන්නේ කවුද? මෙම බෝම්බ ප්‍රහාර එල්ල කළ පුද්ගලයන්ගේ පියාවන 65 හැවිරිදි අල්හාජ් යූසුෆ් මොහමඩ් ඉබ්‍රහීම් නමැත්තා පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගත් අතර ඔහු පසුගිය මහමැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණෙන් ජාතික ලැයිස්තුවෙන් තරග කළ අපේක්ෂකයෙක්ද වනවා. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කරපු ඉබ්‍රහීම්. ඒ වගේම ඔහු පිළිබඳව සමාජයේ කතා වෙනවා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරණ කටයුතු වලට මුදල් ආධාර වලින් වියදම් කරපු කෙනෙක් විදියට. එහෙමනම් ශානි අබේසේකර මහත්මයාත් රවී සෙනවිරත්න මහත්මයාත් මේ කරන ප්‍රකාශ පිළිබඳව කරලා දීලා තියෙන සාක්ෂි පිළිබඳවත් අවධානය යොමු කරලා ඒව පිළිබඳවත් විමර්ශනය කරන්න. එහෙම නැති වුණොත් ඒව පිළිබඳව ප්‍රාමාණික අවධානයක් යොමු නොකර විමර්ශනයක් කරොත් ඒ විමර්ශනය සර්ව සම්පූර්ණ විමර්ශනයක් කියලා විශ්වාස කරන්න හැකියාවක් නැහැ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමාජයේ තියෙන ප්‍රධාන චෝදනාවක් තමයි මේකේ විමර්ශන නිසියාකාරව පහුගිය අවුරුදු 5 කාලයක් ඇතුළෙම සිද්ධ වුණේ නැහැ. ඒ චෝදන අතරේ අපි ප්‍රධාන වශයෙන්ම සලකා බැලිය යුතු චෝදනාවක් වර්තමාන ආණ්ඩුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහත්තයාත් මීට අවුරුදු කිහිපයකට කලින් කරා. අපි ඒ ගැනත් පොඩ්ඩක් බලලා ඉමු. ඔය පරීක්ෂණ කොමිසම් කිසියකින්වත් මෙන්න ආයුධ ගබඩා මෙන්න බෝම්බ හදපු තැන් කියලා හොයාගෙනත් නැහැ. හැබැයි එකපාරට බෝම්බ පුරනවා. ඉන්දියාවෙන් තමයි තොරතුරු එන්නේ. හැබැයි ඉන්දියන් තානාපති කාර්යාලයවත් ඉන්දියන් ආණ්ඩුවවත් අපේ ආණ්ඩුවෙන් 1.1 වැඩි ආරක්ෂාවක් ඉල්ලන්නේ නැහැ. ඒතර ඒගොල්ලන්ට ෂුවර් ඒගොල්ලන්ට ගහන්නේ නැහැ කියලා. ඊට දවස් 3-4කට පස්සේ අපේ රටවෙන්ද ඉන්දියාව විදේශ ලේකම්වරයා හදිසි ලංකාවට එනවා. එක් දින සංචාරයකට සාකච්ඡා ගොඩක් කරනවා. කිසිම වැඩිපුර ආරක්ෂාවක් ඉන්දියන් විදේශ ලේකම්වරයාට අපේ ආණ්ඩුවෙන් දෙන්නෙත් නැහැ ඉල්ලන්නෙත් නැහැ. එහෙම වෙලා තමයි මේ සිද්ධ වෙන්නේ. ඔය මරාගෙන මැරෙන බෝම්බ පුරවගත කට්ටිය ගිහිල්ලා තියෙන්නේ සෞදියට ලෙබනනයට නෙවෙයි ඉන්දියාවට වැඩිපුර. සයින්ද මර්තුල තව බෝම්බයක් පුරන ඔබට මතකයි. ඔතන ඉන්නවා ඉතා වැදගත් චරිතයක්. පුලස්තිනි රාජේන්ද්‍ර නැත්තම් සාරා පැනගත්ත ඉන්දියාවට. සාරව පැන්නුවා ඉන්දියාවට. මේ ප්‍රහාරයේ ප්‍රබල සාක්ෂිකාරියක් සාරා. දැන් හරිනම් අපේ ආණ්ඩුව ඉල්ලන්න ඕනනේ අපිට සාරා දෙන්න කියලා. ආණ්ඩුව ඉල්ලන්නෙත් නැහැ ඉන්දියාව දෙන්නෙත් නැහැ. ඉන්දියාව වැඩේ කරලා ජාතික ආරක්ෂාව අනතුරේ කියලා පරිසරය හදලා දුන්නා. අන්න ඉන්දියාවේ වැඩේ. නලින්ද ජයතිස්ස මහත්තයාගේ මේ ප්‍රකාශය පිළිබඳව මම රටේ අවධානයට යොමු කරන්නේ මේ පිළිබඳව විශේෂයෙන් මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියානු මැදිහත් වීමක් පිළිබඳව මුලින්ම ප්‍රසිද්ධියේ කරුණු දැක්වීමක් කරලා එලිදරව් කිරීම කරන්න එතුමා. එතුමාට ඒ ගෞරවය අපි දෙන්න ඕන. ඇයි? එතුමා මේ ප්‍රකාශය ඇතුළේ අහනවා මේ මරාගෙන මැරෙන බෝම්බකරුවෝ ගිහිල්ලා තියෙන්නේ ලෙබනනේට සෞදියට නෙවෙයි වැඩිපුර. ගිහිල්ලා තියෙන එතුමා එලිදරව් කරනවා ඉන්දියාවට. ඒ වගේම එතුමා කියනවා කටුවපිටියේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ බෝම්බකරුගේ බිරිඳ සාරා ජෙස්මි පැනලා තියෙන්නේ ඉන්දියාවට. පැනලා නෙවෙයි එතුමා කියනවා පැන්නුවේ ඉන්දියාවට. ඒ වගේම එතුමා ඒක කියනවා. ඒ සාරා ජෙස්මින් ඉන්දියාවෙන් ලංකාවේ ආණ්ඩුව ඉල්ලන්නේ නැහැ. එහෙම මැදිහත් වීම කරන්නේ නැහැ. විමර්ශන සම්බන්ධයෙන් ඉන්දියාව ඉන්නවා නම් එයාව ගෙන්න ගන්න ඕන. හැබැයි ඉල්ලීමක්වත් කරන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඔහු කියනවා මේ ප්‍රහාරය පිළිබඳ සියලු තොරතුරු දෙන්නේ ඉන්දියාව. හැබැයි ඉන්දියාවේ තානාපති කාර්යාලයට ලංකාවේ තානාපති කාර්යාලයට වැඩිපුර ආරක්ෂාවක් ඉල්ලන්නේ නැහැ. ප්‍රහාරයට කලින් අප්‍රේල් 8 වෙනිදා ඉන්දිය විදේශ ලේකම්වරයා ආරක්ෂක ලේකම්වරයා ලංකාවට එනවා. ඔහුට වෙනම වැඩිපුර ආරක්ෂාවක් ඉල්ලන්නේ නැහැ. එතනදී නලින්ද ජයතිස්ස මහත්තයා කියනවා ඔවුන් දන්නවා ඔවුන්ට ප්‍රහාරයක් එල්ල කරන්නේ නැති බව. කෙලින්ම නලින්ද ජයතිස්ස මහත්තයා මේක පෙන්වන්නේ මේ ප්‍රහාරය ඉන්දියාව විසින් සිදු කළා හා සමාන කතාවක්.
එහෙම කියලා දැන් බලයට ඇවිල්ලා ඉන්නේ මේ ආණ්ඩුව. හැබැයි අවුරුදු 4කට පස්සේ මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා මේ විමර්ශනය කරද්දී අපිට සාධාරණ සැකයක් තියෙනවා. සමාජයේ විදියට, නීතිඥවරු විදියට, සිවිල් පුරවැසියෝ විදියට මේ නලින්ද ජයතිස්ස මහත්තයා කියපු ඉන්දියානු මැදිහත් වීම පිළිබඳවත් මේ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කරනකොට ප්‍රමාණවත් අවධානයක් යොමු කරලා ඒ විමර්ශනය කරයිද කියලා. මොකද අපි දන්නේ නැහැ ඊයේ පෙරේදා මෝදි අගමැතිතුමා ලංකාවට ඇවිල්ලා ගියා. ඒ ආපු වෙලාවක නලින්ද ජයතිස්ස මහත්තයලා මෝදි අගමැතිතුමාගෙන් සාරව ඉල්ලුවද? ඒ පිළිබඳව තොරතුරු එළිදරව් කරේ නැහැ රට. ඒ විතරක් නෙවෙයි මෝදි අගමැතිතුමාට මිත්‍ර විභූෂණ කියලා සම්මානයකුත් දුන්නා. ඉතින් මේ සියල්ල අතරේ ඒ සැකයක් සමාජය තුළ ඉතුරු වෙලා තියෙන. හැබැයි සාධාරණ ඒ මිනිස්සුන්ට මැරිච්ච ආබාධිත වෙච්ච මිනිස්සුන්ට යුක්තිය ඉෂ්ට වෙන්න නම් සාධාරණ විමර්ශනයක් වෙන්න ඕනේ. එහෙමනම් මේ ඉන්දියානු මැදිහත් වීම පිළිබඳව කියවෙන අංශ පිළිබඳවත් පුළුල් විමර්ශනයක් සිදු විය යුතුයි කියලා විශ්වාස කරනවා. ඔබට මතක නම් ජනාධිපතිවරයා විදියට අනුර කුමාර දිසානායක මහත්තයා පත් වුණාට පස්සේ ඉස්සර වෙලාම ගියේ කටුවාපිටිය පල්ලියට. ඒ ගිය අවුරුද්දේ ඔක්තෝබර් 6 වෙනිදා. තමා විනිශ්චයකරුවා නොවේ. අපට තිබෙන්නේ ඒ විනිශ්චයට භාජනය වීමට අදාළ වෙන සාක්ෂි තොරතුරු පරීක්ෂණ දියත් කිරීම සඳහා ඒ ආයතනයට සහාය දීම පමණයි. ඒ නිසා දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේට සීසර්ගේ දේ සීසර්ටත් හිමි බව මා දන්නවා. ඒ නිසා මගේ කාර්යභාරය පැවරී තිබෙන සීමාවන් ඇතුළේ නිසි පරිදි ඉටු කරනවා. ඒ පිළිබඳව මට සහතික වෙන්න පුළුවන්. එදා දවසේ කටුවාපිටිය පල්ලියට ඒ වින්දිත පවුල්වල සමාජිකයෝ ඇවිල්ලා හිටියා. ඒ අයගේ අදහස් ඒ අවස්ථාවේ ජනාධිපතිතුමාට ඉදිරිපත් කළා. මගේ ලොකු පුතාගේ ළමයි දෙන්නයි දුවයි එකම දුවයි හිටියේ දුවගේ ළමයි තුන්දෙනයි නැතුව ගියේ මං තනියම දැන් ජීවත් වෙන්නේ. පරිවරි උපදිනවා මං කිසි දෙයක් කියලා නේ මේකට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්නයි කියලා මම ලන්නේ මේ ජනාධිපතිතුමනි. මගේ දුවට අවුරුදු 20ක් මගේ පුතාට අවුරුදු 13ක් අමුවේ මේ පල්ලියේ අර අතර බාංකුවේ මැරිලා වැටුණා. අපි කෑ ගගහ ඉල්ලුවේ සාධාරණයි. මගේ දුව පේරාදෙණිය යුනිවර්සිටි එකට එයා තේරිලා හිටියේ. මගේ දරුවගේ සිහින මරා දැම්මේ. ඔය මිනිස්සුන් වැරදිකාරියන් මෙතන ගෙනල්ලා එල්ලුවත් මට සැනසීමක් නැහැ. මොකද මගේ මැරිච්ච අය ආපහු එන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ආවෙම මේ වැරදිකාරයන්ට දඬුවම් දෙනවා කියලා. ඇයි අපේ රටේ මේ වැරදිකාරියන්ට දඬුවම් ලැබෙන්නේ නැත්තේ? එදා මේ ප්‍රහාරය ඕන තරම් වළක්ව ගන්න අවස්ථාව තිබ්බා. නමුත් මං කියන කාටවත් බෑ අපිට සාධාරණයක් ඉෂ්ට කරන්න. ඔබතුමාට පුළුවන් ද මට දඩුවා දෙන්න? මගේ අම්මා තාත්තා දෙන්න පුළුවන් ද? බෑනේ. කරන දෙයක් මං කියන්නේ ඔබතුමාලා මේ දේශපාලන ෂෝ නැතුව මේ පල්ලි වලට මේව ෂෝ නැතුව මේවා කරලා අපිට ඔප්පු කරලා පෙන්නන්න. මං ඇත්තටම ඔබතුමා මෙතනට එනවා කියලා දන්නවනම් මෙතනට සහභාගී වෙන්නෙත් නැහැ. මේ මිනිස්සු ඉල්ලන්නේ මොකක්ද? මේ මිනිස්සු ඉල්ලන්නේ යුක්තිය සාධාරණ. ඒ පීඩාව විඳපු ඒකේ ජීවත් වෙන මිනිස්සුන්ගේ වේදනාව තමයි මේ තියෙන්නේ. එක තාත්තා කෙනෙක් අර ජනාධිපතිවරයාගේ මොකද්ද කියන්නේ? ඒ තාත්තා කියන්නේ ඔබතුමාට මගේ නැති වෙච්ච දරුවව දෙන්න බෑ. හැබැයි අපිට යුක්ති ඉෂ්ට කරලා දෙන්න. පල්ලි වලට ඇවිල්ලා මේක දේශපාලන පාපන්දුවක් කරගන්න එපා කියන පණිවිඩය තමයි මේ දෙන්නේ. මේ මිනිස්සුන්ගේ ඉල්ලීම සාධාරණ. දැන් එහෙමනම් ආණ්ඩුව මොකක්ද කරන්නේ? තවදුරටත් පාස්කු ප්‍රහාරය කියන මාතෘකාව අපි දැක්ක 2019 ජනාධිපතිවරණේ විකිනිච්ච විදිය, 2024 ජනාධිපතිවරණේ එක පාවිච්චි වෙච්ච විදිය බලය සඳහා නැවත 2029 ජනාධිපතිවරණයේදී මේක අලෙවි කරන්න බැරි වෙන්න ඊළඟ අවුරුද්දේ පාස්කුව සමරන දිනයට පෙරවත් මේ ප්‍රහාරයේ මහමොලකරුව කවුද කියන එක අනාවරණය කරගෙන ඒක රටට එළිදරව් කරන්න අවශ්‍ය කරන ඒ ස්වාධීන අපක්ෂපාතී විමර්ශනය සිදු කිරීම සඳහා අවශ්‍ය නායකත්වය ලබා දෙන්න ඒ පහසුකම් ටික ලබා දෙන එක තමයි ආණ්ඩුවේ කාර්යභාරය වෙන්නේ. හැබැයි ඒ විමර්ශනය කරද්දී ආණ්ඩුව තමන්ට හිතවත් කණ්ඩායම් මගහැරලා ඒ කියන්නේ දැන් අර රවී සෙනවිරත්න මහත්මයයි ශානි අබේසේකර මහත්මයයි මීට පෙර ප්‍රකාශ කරපු ආකාරයට දැනට මේ ආණ්ඩුව බලේ ඉන්න නිසා ඊබ්‍රහීම් සහෝදරයෝ සහ ඒ පිළිබඳව විමර්ශනය මගහැරලා එහෙම නැත්නම් නලින්ද ජයතිස්ස ඇමතිවරයා මීට පෙර ප්‍රකාශ කරපු විදිහට මේ ප්‍රහාරය යට තියෙන ඉන්දියානු මැදිහත් වීම පිළිබඳ කරුණු මගහැරලා එහෙම කරන්නේ නැතු ඒ සියලු මාංශ පිළිබඳ පුළුල් විමර්ශනයක් කරලා මේ රටේ ජනතාවට යුක්තිය ඉෂ්ට කරයි කියන බලාපොරොත්තුව තමයි මේ රටේ ජනතාවගේ තියෙන්නේ. ඒ යුක්තිය සාධාරණයේ ඉටු වෙන තුරු සටන් කරන්න පුරවැසිය විදියට ඔබටත් මටත් යුතුයකමක් තියෙනවා. ඒ සඳහා ඔබ සියලු දෙනා අවදියෙන් ඉන්න කියන ආරාධනය අපි ඔබට කරනවා. ඩබල් පොකට් පුනරුදේ සත්‍ය කතාව.